හයි යාළුවනේ. යමුද මාත් එක්ක පොඩි ගමනක්? ඔන්න අපි අද ආවේ සයිසේරියා එකට. මේ තියෙන්නේ සයිසේරියා එකේ ඉන්ටීරියර් එක. ගොඩාක් සෙනග ඉන්නවා. ගණන් ගන්න එපා, මගේ පොඩි පිස්සු වැඩ තමයි මේ. ටඩා! මේ තියෙන්නේ අපේ මෙනු එක. අපි සයිසේරියා එකෙන් කෝන් සුප් ගත්තා, ප්‍රෝන්ස් වලින් හදපු සැලඩ් එකක් ගත්තා. මේ වගේ අයිටම්ස් ගොඩක් ගත්තා. අපිට ගොඩක් ගාන අඩුවට මේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම බෆලෝ මිල්ක් මොසරැල්ලා වලින් හදපු පීට්සා ගත්තා. ඒ වගේම අපි ෆ්‍රයිඩ් කරපු චිකන් ගත්තා. මේ වගේ ගොඩාක් වෙරයිටිස් අපි ගොඩක් අඩු මුදලට තමයි මෙතනදි ගත්තේ. තව අපි ස්පැගටි එකකුත් try කරලා බැලුවා. මෙයාට නම් ඉතින් ඉවසගෙන ඉන්න බෑ, යා නම් කනවා. මට නම් ඉතින් මේ වගේ තැනකට ගියාම වෙන වැඩනේ. ඊට පස්සේ මම ෆස්ට් ටයිම් තිරමිස් එකකුත් try කරලා බැලුවා. ඒකත් රහයි. ඔයා ජපානයේ ඉන්න කෙනෙක් නම් බජට් ෆ්‍රෙන්ඩ්ලි රෙස්ටුරන්ට් එකක් තමයි මේ සයිසේරියා කියන්නේ. මේ තියෙන්නේ ඔයාට ගොඩක් ගාන අඩුවට ගන්න පුළුවන් බජට් මීල්ස්. අපිත් මේ එක මීල්ස් try කරලා බැලුවා. අපි ගත්ත මීල්ස් වලට අපිට සාමාන්‍යයෙන් යෙන් 2300ක වගේ ගාණක් තමයි ගියේ. හැබැයි යෙන් 2300 ගාණ ඇතුලේ අපි ගොඩක් ලොකු මීල්ස් ටිකක් try කරලා බැලුවා. අනිවාර්යෙන්ම ඔයත් ගිහිල්ලා සයිසේරියා එකේ ෆුඩ් එක්ස්පීරියන්ස් එක අරගෙන බලන්න. එහෙනම් ළමයි ගිහින් එන්නම්. බයි බයි.